ටික තිබුණේ නැහැ. බේසික් ක්වොලිෆිකේෂන්ස් ඔයාගේ තිබුණේ නැහැ. ඒකට ඔයාගේ පිට් සිකියුරිටි එක සබ්මිට් කරලා නැහැ. ඒ මම අහන්නේ ඒක නෙමෙයි. ලෝස් ගන්නතව ක්වොලිටි විදිය බලලා වෙන තව කෙනෙක් අපිට ගන්න පුළුවන්ද? නෑ ඒක ඇවිල්ලා TEC එක තමයි ඩිසයිඩ් කරන්නේ. TEC එක ඇවිල්ලා ඩිස්ක්‍රිප්ෂන් එකක් අපි දෙනවා මේකින් මේකට මෙච්චර percentage මේකට මෙච්චර percentage කියලා අපි ඩිස්ක්‍රිප්ෂන් එකක් දෙනවා. එතකොට ඒකට අනුව තමයි අපි මාක්ස් කරන්නේ. මාක්ස් දෙනවා. උදාහරණ ටීම් ලීඩර්ට මෙච්චර එක්ස්පීරියන්ස් එකක් තියෙනවා නම් එයාට මෙච්චර මාක්ස්. ඒකට මාක්ස් එකක් දාලා ඒ මාක්ස් එක 85යි නම් ඒකට මේ quality වලට 30% දෙනවා නම් 85 into 30. That is the marks, final marks. Plus financial වලට එයාගේ ඔක්කොම තියෙනවා නම් ඒකට දාලා total combination එකක් ගන්නවා. මෙච්චර marks එකක් එයාට එනවා කියලා. එතකොට ඒකට බේස් කරලා එයාව rank කරනවා. තේරුණානේ? අනිත් එක අපේ BT ඉස්සෙල්ලා black list වල තිබුණා. ඒ black list වල. එතකොට එක්කෙනෙක් අපේ ප්‍රොජෙක්ට්ස් වල මේ 1000ක් විතර කරලා තියෙනවා. හොඳටම කරලා තියෙනවා. හොඳ මේක තියෙනවා. ඒකින්ද එයාව අරගෙන lowest එකට දෙන්න නැතුව නෑ ඒකෙන් substantial responsive වුණොත් විතරයි යාව lowest bidder කෙනෙක් කියනවාම නෙමෙයි ගන්න. ඇත්තටම substantial responsive වුණොත් විතරයි අපි යාව ඇත්තටම ගන්නේ. එයා සමානවට lowest ඒක තමයි මුලින්ම අපි ෆිල්ටර් කරන්නේ. administrative evaluation කියලා ඒක තමයි. එතනින් ආයි එයාව එන්නේ නැහැ. ඒ වගේ එකන එන්නේ නැහැ. ඒක තමයි මුලින්ම administrative කරන්නේ. administrate කරලා preliminary investigation එකක් කරලා එයාව එමෙ කරත් අසයින් කරලා දාන්න. ඒතකොට ටෙක් එකට පුළුවන් ඩිසයිඩ් කරන්න කාවද ගන්න කියලා. කාවද ගන්න කියලා නෙවෙයි ජස්ටිෆයි කරන්න. substantially successful bidder ගන්න ඕනේ. යා හරි. ඒක තමයි ටෙක් එකට තියෙන ඕන. හරිද? කරන්න සජෙස්ට් කරන්න. හරිද? අපි කියන්නේ ස්පෙસિෆිකේෂන් එකක් තියෙනවා. ස්ටෑන්ඩඩ් බිඩින් ඩොකියුමන්ට් වාගේ ස්ටෑන්ඩඩ් ස්පෙસિෆිකේෂන් තියෙනවා. ඒ ස්පෙસિෆිකේෂන් පොතක් මෙච්චර පොතක්. ඒක තමයි අපි ඉල්ලන්නේ qualified contractors කියලා. දැන් අපි ඩිග්‍රී එකක් ගත්තට ඩිග්‍රී එකේ තියෙන ඔක්කොම අපි ළඟ ඔළුව නැහැනේ. අපි එන්නේ ඒක by practice තමයි අපිට ඕක ඔළුවට එන්නේ. නේ? ඒතකොට ඒ වගේ ස්පෙસિෆිකේෂන්ස් වලත් හැම වෙලාවම contractorsලා කියවලා ඉන්නේ නැහැ. හැබැයි එයා මේක කරලා මේක වැඩ කරලා එක්ස්පීරියන්ස් එක ඉල්ලන්න හේතුව එක. ඒතකොට එයාට ඒ දන්නවා මෙතනින් මේක කරනවා නම් මේ ස්පෙસિෆිකේෂන් එකට තමයි මම මේක කරන්න ඕනේ කියලා. ඒකට තමයි අපි ડોකියුමන්ට් එක රිෆර් කරන්නේ. මේ ડોකියුමන්ට් එකේ රිෆරන්ස් එක තමයි අපේ ස්පෙસિෆිකේෂන්ස් කියලා. එතකොට එතනින් එයා ගලවන්න බෑ. වෙන සිමෙන්තියක් දාලා මට කියන්න බෑ නෑ මම මේක නෙවෙයි ඔයගොල්ලෝ දාලා තිබුණේ මේකමයි කියලා. එතකොට අපි කියන්න පුළුවන් නෑ මේ ස්පෙસિෆිකේෂන් එකෙන් මේ ස්ටෑන්ඩඩ් ස්පෙસિෆිකේෂන්ස් එකෙන් මේක තියෙනවා. ඒකෙන්ද අනිවාර්යෙන් ඔයා මේක පාවිච්චි කරන්න ඕනමයි කියලා. හරිනේ? අන්පස් දැන් මේ බිඩින් ડોකියුමන්ට් එක අපි දැන් ඇඩ්වර්ටයිස් කරනවානේ. ඔව්. එතකොට දැන් මේවා කොහොමද මේ දැනගන්නේ මේ කොන්ට්‍රැක්ට් එක? බිඩර්ස්ලා. ඔව්. මේක තමයි අපේ බිඩින් ડોකියුමන්ට් එක. දැන් මම ඇත්තටම මේ සොෆ්ට් කොපි එක දාන්න ඕනේ. මම දෙන්නම්. මේ මෙතන තියෙනවා form of bid කියලා කියනවනේ අපි. මෙදින් standard form of contract කියලා කියනවා. ඊට පස්සේ specifications කියලා වෙනම එකක් දාලා තියෙනවා. නේද? specifications මෙදින් මේ sorry මම දැන් soft copy එක දාන්න අන්තිමට මේ මම කතා කරන එක specifications කියලා වෙනම එකක් දානවා. එතකොට මෙතනින් කියනවා specifications for irrigation and land drainage works Sri Lanka SIDA SCA/31 irrigation and land drainage SCA for building works SCA 5 standard specifications for construction and maintenance of roads and bridges a second edition 2009 දැන් ඕක කොමන්. මේක කොමන් එක. මෙතනින් මේක රිෆර් කරාම මේකට තමයි contractorsලා bid rate කරන්නත් ඕනේ වැඩ කරන්නත් ඕනේ. එතකොට මෙතනින් ඒගොල්ලෝ මේ යන්න බෑ මොකද මේක contract document එක ඇතුළේ බයින්ඩ් වෙනවා. එතකොට හැමෝම මේක ඉනිෂියල් කරන ඉඳන් මේක document එකක් contractor ගේ obligation වෙනවා ඒකට යන්න. හරිනේ? right okay fine. ඊට පස්සේ යමුද? post qualifications and due diligence කියන්නේ ඊට පස්සේ financial එකෙන් පස්සෙත් අපිට බලන්න තියෙනවා. මොකද එයාගේ මොන හරි තියෙනවා නම් ඒකත් බලන්න ඕනේ. උදාහරණයට මට ලැබුණා මේ අපේ මේ රිපාක් එකේ හදනකොට මේ ලොකු ප්‍රමාණයක් එයාගේ කාලය ඇතුළේ මාසය ඇතුළේ එයාට එවර් කරන්න ඕනේ පේවිංස් ටික. එතකොට ඒ බිඩ් වල අපි දැන් ඕක ගත්තන් පස්සේ කියයි මට මේ හදන්න වෙච්චර එනවා මේ කරනවා කියලා කියවන හින්දා ඒ බිඩ් වෙලාවම ඒගොල්ලන්ගේ යාඩ් එකට ගිහිල්ලා බැලුවා. දැන් අපේ මේ මංජුල මාත්‍යා ගිහිල්ලා බලනවා දැන් අර කුකුල් කුඩු ටික කොහොමද හදනවා කියලා. ඒ වගේ එම ගිහිල්ලා බලලා එයාගේ කැපැසිටි එක තියෙනවද කියලා එහෙම බලලත් අපිට රෑන්ක් කරන්න පුළුවන්.
bidder කෙනෙක් මෙයා suitable කියලා. එතකොට ඒ වගේ මේ purpose එක තමයි verify the bidder's actual capacity to deliver the contract. එයාට deliver කරන්න පුළුවන්ද කියලා බලනවා. එතකොට financial stability එකක් තියෙනවද? turnover එකක් තියෙනවද? liquid asset තියෙනවද? legal compliance එකක් තියෙනවද? reference from previous clients, ඒ කියන්නේ previous contracts ඒක mandatory නෙවෙයි. හැබැයි වුණාට ඒක අපි බලනවා. previous contracts වල එයාකට හොඳට වැඩ කාලයට අතුල වැඩ කරලා තියෙනවද? extension එකක් නැතුව ගිහලා තියෙනවද? penalty එකක් වෙලා නැතුව තියෙනවද? works එකකට හොඳ recommendation එකක් තියෙනවද? ඒ වගේ දේවල් වලට අපි එයාට ලකුණු දීලා rank කරන්න පුළුවන්. Physical inspection of facilities if necessary. So the final validation of the best rank bidder එක final කරලා අපිට එයාට යන්න පුළුවන් award recommendation and contract signing. මෙතනින් අපි bid එක ඔබට close කරලා contract එක විනාඩි 15කින් පටන් ගන්නද? Yes. Thank you. ඊට පස්සේ මේක පොඩි කොටසක් තියෙනවා best practices for effective bid evaluation process. Evaluation process එකේ bid එකක් bid evaluation process එකක් effective විදියට මේක කරන්න ඕන නම් අපි practice කරන්න ඕනේ කොයි විදිහටද කියලා බලමු. Transparency and fairness කියන්න ඕනේ. ඒක standard bidding document වල තියෙනවා. හැබැයි අපේ BOQ එකක් drawing එකක් specification එකක් දෙනකොට it should be very transparency and fairness. Use clear evaluation criteria and document all decisions. ඔක්කොම document අපේ pre-bid meeting වල මොන හරි decision එකක් ගන්නවා නම් amendment එකක් issue කරලා තියෙනවා නම් ඒ ටික ඔක්කොම අනිවාර්යෙන් decision එකක් විදියට work කරන්න ඕනේ. නැත්නම් වැඩේ කරගෙන යනකොට bidder කියයි නෑ bidding pre-bid meeting වල මේම කතා වුණේ දැන් ඕගොල්ලෝ කරන්නේ මේම අරක කියලා dispute එකක් එන්න පුළුවන්. ඒකින්ද හැම document එකම bid opening එකේ ඉඳලා bid submission එකේ ඉඳලා award කරනකම් වෙච්ච දේවල් ඔක්කොම හරියටම document කරගන්න ඕනේ. Consistency in scoring. එක එකනාට එක එක විදිහට අපිට scoring කරන්න බෑ. Consistency එකක් තියන්න ඕනේ. එතකොට අපි දැන් මෙච්චර මේ experience එකට මෙච්චර නම් එච්චරයි. ආයි එයාට වෙන මේකක් මෙතන වෙන එකක් එහෙම දෙන්න බෑ. ඒතොර scoring එක financially මෙච්චර 30% නම් 30% තමයි ඔක්කොටම. Technically 40% නම් 40% තමයි ඔක්කොටම. ඒ වගේ consistency එකක් තියන්න ඕනේ. Separation of technical and financial evaluations. ඒ දෙකම වෙන වෙනම තමයි ගන්න ඕනේ. උදාහරණයක් දැන් අපි එක මේකට යනකොට අපි මේ SBD 1 2 3 වල යනකොට technical proposal financial proposal වල වෙනම ගන්නේ නැහැ. හැබැයි evaluation එක අපි වෙන වෙනම තමයි කරන්නේ. හැබැයි SBD 4 design and build එක කරනකොට අපි technical specification එක technical proposal එක envelope එකකින් ගන්නවා. ඊට පස්සේ financial proposal එක වෙන envelope එකකින් ගන්නවා. Technical evaluation එක success වෙනවා වෙන bidders ලා විතරයි financial evaluation එකේ තියෙන envelope එක අපි open කරන්නේ. එහෙම නැත්නම් ඒ financial proposal එක ආයි අදාළ bidders ලට return කරනවා. ඊට පස්සේ compliance with procurement guidelines. Guidelines එකක් තියෙනවා ලංකාවේ National Procurement Authority කියලා. ඒතකොට ඒගොල්ලන්ගේ NPA guidelines කියලා කියන්නේ. ඒගොල්ලන්ගේ guidelines එක අනුව තමයි අපිට යන්න ඕනේ. හැබැයි සමහරු loan දෙන ආයතනවල ඉපාඩ එක කිව්වා නම් loan වල තියෙනවා loan agreement එකක්. ඒ loan agreement එකට අනුව අපිට යන්න වෙනවා. ඉපාඩ SAP එක කිව්වා නම් SAP එකේ procurement guideline එකට national procurement guideline එකට යන්න පුළුවන්. හැබැයි මොන හරි discrepancy එකක් මොන හරි discrimination එකක් ආවා නම් එතනින් අපි ඉපාඩ guidelines එකට යන්න ඕනේ යන්න පුළුවන්. එහෙම තමයි අපි loan agreement එකෙන් තියෙන්නේ. ඊට පස්සේ document everything හැමෝගෙම document කරන එක document is life එක හැමෝටම දන්නවා. අපේ meeting වුණොත් මොනවා වුණොත් ඔක්කොම document කරගන්න එක ඕන එක්කනට ඕන මේකට හරි සුදුසු පහසුයි. ඒකෙන්ද document is very important. මගෙත් එක්ක වැඩ කරන අයලා දන්නවා document is very important. මම හැම වෙලාවෙම මම මේ කරන්නේ document කරන්න හැමෝම කියලා. ඒක එතකොට එහෙම කරා නම් අපිට best practices for an effective bid evaluation එක යන්න පුළුවන්. අනුවාද evaluation දෙකක් තියෙනවා technical and financial. Purpose. ඒගොල්ලෝ committee දෙකක්ද කරන්නේ? නෑ එකම committee තමයි කරන්නේ. එකම committee කරන්නේ. එකම committee කරනවා. එකම committee එක තමයි දැන් bid ඔක්කොම first එක අරගෙන first screen කරනවා. අපේ මම කිව්ව විදිහට අර administrative evaluation. 2 envelope 1 envelope කියන්නේ මොකක්ද කියලා. one envelope one envelope same එකම TC තමයි. proposal technical proposal එක අරගෙන ඒක evaluate කරනවා. ඒක substantially successful නම් ඒ substantially okay නම් එයාගේ bids 4ක් 10ක් ඒ 10 දෙනාගේම
preliminary වලින් 3 දෙනෙක් ගියා. 7 දෙනෙක් ඉන්නවා. ඒ 7 දෙනාම අපි ගන්නවා ටෙක්නිකල් වලට. ටෙක්නිකල් එකකින් ඒගොල්ලන්ට ලකුණු දෙන්න බෑ. ඒගොල්ලන් අයින් කරන්න වුණා නම් එතනින් දෙන්නක් අයින් වුණා. එතන 5 දෙනා ඉන්නේ. ඒ 5 දෙනාගෙම ෆයිනෑන්ෂියල් ප්‍රොපෝසල් එක තමයි අපි ඕපන් කරන්නේ. ඊට පස්සේ එන්වලප් එකේ. ඒතර එන්වලප් ඔක්කොම අපි බිඩින් ප්‍රී බිඩ් මීටින් වල ඕපන් කරන්න පුළුවන් තැන් වලට සීල් කරලා අස්සන් කරන්න ඕනේ බිඩ් කමිටි එකකට. බිඩ් ඕපන් කරන වෙලාව බිඩ් කමිටි එකේ ඒගොල්ලෝ බිඩ් එකේ එක්කම එන්වලප් දෙකම එක තමයි සබ්මිට් කරන්නේ. හැබැයි කන්සල්ටන්සි එකක් කරනකොට ඒක වෙනම එකක්. ඒකද මේ අපි ඉස්සෙල්ලා EO එකක් දීලා අපි ඒගොල්ලන්ගේ RFP එක ගන්නවා. රික්වෙස්ට් ෆොර් ප්‍රොපෝසල් එක ගන්නවා. ඒ රික්වෙස්ට් ෆොර් ප්‍රොපෝසල් එකට ආයි අපි මේ කරලා ඒක දෙකට යන්නේ. දෙපාරක් අපි ගන්නවා. ඊට පස්සේ මේක SB ડોකියුමන්ට් එක පාවිච්චි කරලා අපි මේ ගන්නකොට එක බිඩ් එකේ ඇතුළේ තමයි එන්වලප් දෙකම තියන්න ඕනේ ඒගොල්ලෝ. දෙක. එන්වලප් දෙකක් එන්න ඕනේ සීල් කරලා තියන්න ඕනේ. එකක් ඇවිල්ලා ඒක සීල් කරන්න නැත්නම් ඒක අපේ වහකීම නැහැ. ඒක තියෙනවා. ඒක කන්ට්‍රැක්ට් බිඩර්ස් සීල් කරන්න නැතුව දෙන්න පුළුවන් නේ. එහෙම තිබුණා නම් ඒක අපි වහකීන්නේ නැහැ. හැබැයි මේ සීල් කරලා තිබ්බනම් ඒක අපි සීල් කරලා එයාට මේ කරන්න පුළුවන්. මේ බිඩ් ඕපන් කරන වෙලාවට දැනගන්න පුළුවන් මේක සීල්ද not සීල්ද කියලා. එතකොට ඒක තමයි බිඩ් එකේ මේ ප්‍රී බිඩ් මීටින් මිනිත් වල ලියනවා බිඩ් not සීල්ඩ් කියලා. ඕපනින් එක. ඒ වගේ අපි මේ කරන්න පුළුවන්. ඊට පස්සේ ડોකියුමන්ට් කරලා මෙතන කරා නම් මේ විදිහට අපි ගියා නම් අපිට හරි විදිහට බිඩ් එකක් ඉවලුවේට් කරලා අවෝඩ් කරන්න පුළුවන් ඩිස්ක්‍රිමිනේෂන් එකක් නැතුව. Second, okay, so contract කියන්නේ මොකද්ද? Contract is a legally binding agreement between two or more parties. අනිවාර්යෙන් දෙන්නක් ඕනේ. කසාද බඳින්න ඕන අනිවාර්යෙන් දෙන්නක් ඕනනේ. ඒ වගේ අනිවාර්යෙන් දෙන්නක් ඕනේ. හැබැයි තුන්දරක් වෙන්න පුළුවන්. More than two parties වෙන්න පුළුවන්. හරි. එතකොට agreement two parties අනිවාර්යෙන් ඕනේ. That outlines a contract document එක outline කරන්න ඕනේ. අපේ වහකීම මොකද්ද? අපේ rights එක මොකද්ද? අපිට තියෙන මේ rights එක මොකද්ද? responsibilities මොකද්ද? obligations මොකද්ද කියලා. මොකද responsibilities and obligations එකේ පොඩි මේකක් තියෙනවා. දෙකම එකයි. obligation එකයි responsibility එකයි. හැබැයි වෙනස තියෙනවා. ඒකත් අපි බලමු මොකද responsibility මොකද obligations මොකද duty කියන එක. So it establishes the terms and conditions under which the parties will operate and serves as a framework of enforcing commitments. මෙතන කියන්න ඕනේ framework එකක් දෙන්න ඕනේ. මේ පාර්ටි ඇවිල්ලා මේක කරන්න ඕනේ. මේ පාර්ටි ඇවිල්ලා මේක කරන්නේ. එතකොට එතන consideration එකක් අපි පෙන්වන්න ඕනේ. මේකට මේක කියලා framework එකක් දෙන්න ඕනේ. එතකොට contract එකේ obligation එක මොකද කියලා අපි framework එකක් දෙන්න ඕනේ. ඒ වගේ ඒකට return එකක් විදියට නැත්නම් ඒකට consideration එකක් විදියට employer දෙන්න ඕනේ මොකද කියලා එතන අපි framework එකක් දෙන්න ඕනේ. එතකොට අපි බලමු මොකද responsibility මොකද obligations කියලා. obligation කියන්නේ legally or contractually binding duty. obligation එක එවිලා අනිවාර්යෙන් කරන්න ඕනේ contract. ඒක කරුව නැත්නම් there will be a legal consequence. ඒකට excuse එකක් නැහැ. උදාහරණයක් කිව්වා නම් a contractor has an obligation to complete the project within the agreed time frame. ඒ time frame එක ඇතුළේ කරන්න ඕනේ කියන එක එයාගේ obligation එකක්. එහෙම එයා කරුව නැත්නම් ඊට පස්සේ තියෙන legal consequences තමයි එයාට අපි penalty ගහන්න පුළුවන්. penalty කියන්නේ liquidated damages. සාමාන්‍ය liquidated damages අපි ගහන්නේ 0.05% of the contract sum. එතකොට 100 million project එකට දවසකට එයාට 5000 ගාණ කපා යන්න පුළුවන්. එතකොට එතන fairness එකක් ඕනේ. කොච්චර වලද කපන්න පුළුවන්ද? අපි contract amount එකම කපන්න බෑනේ. there's a fairness. So ඒක අපි contract data වල නැත්නම් conditions of contract වල කියලා තියෙනවා. not more than 10% of the contract sum. සමහර තැන් වල TEC කියනවා 5% of the contract sum. ඒක අවෝසි කරලා special conditions වල දානවා 5% of the contract sum. ඒතර 5% නැත්නම් 10% වෙනකන් තමයි එයා කොච්චර delay කරොත් අපිට කරන්න පුළුවන්. හැබැයි ඊට එහා